Bagha Voice TV. වටත්තර ඇස්වේදකම ගැන දැන් මුළු ලෝකෙම දන්නවා. එම පරපුරේ වත්මන් නියෝජනය එහෙමත් නැත්නම් වටද්දර ඇස්වේදකම අද වෙනකොට කරන අක්ෂි වෛද්‍යාචාර්ය මහාචාර්ය පූජ්‍ය මායිඹුලේ නන්දාරාම හාමුදුරුවන් වහන්සේගේ විශ්මිත වෙදකම නිසයි. ඉතා දක්ෂ නමගිය වෛද්‍යවරුන් පවා සුව කරන්න බැහැ කියලා පැත්තකට දාපු රෝගීන් විශාල පිරිසක් උන්වහන්සේ සුවපත් කළ නිසා වේයන්ගොඩ වටද්දර විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කළ උන්වහන්සේගේ මේ ප්‍රතිකාර සේවාවට දැන් දශක 3කට අධික කාලයක් ගත වෙලා තියෙනවා. මේ කාලය තුල උන්වහන්සේ දෑස් පෑදූ පිරිස මේ රටේ අස්සක් මුල්ලක් නෑරම ඉන්නවා. නැස් දෙකම එකපාරට පේන්නේ නැතුව ගියා. ඉස්පිරිතාල වල ඉතින් ගිහිල්ලා ඉතින් ඒවට ඉංග්‍රීසි බේත් නැහැ කියලා තමයි ඩොක්ටර්ලා කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ ග්ලූකෝමා ස්නායු මැරිලා කියලා. ඔයගොල්ලෝ කියනවා ලෝකේ කොහොමවත් බේතක් මේකට නැහැ කියලා. හොඳ කරන්න බෑ කියලා කිව්වා. ආමුදුරු කියනවා සනීප කරනවා කියලා. මෙතෙන් දෙන්න කෙටි කාලෙකින් දැන් නම් සුවසත්තට හැරිලා තියෙනවා. දැන් නිකන් අර ඡායාව වගේ වැටෙනවා. ඉස්සර එහෙම මුකුත් තිබුණේ නැහැ. පින්න ඉතින් ඕනස් දෙකක් ලබා දෙනවා කියන එක කොච්චර පිනන්ද? ඉස්පිරිතාලෙන් දොස්තරලා කණ්ණාඩිය දෙනවා මිසක මේ මුකුත් කිව්වේ නැහැ. ටිකෙන් ටික ඇහැදුරුව ලැබුණා ඉතින්. ඊට පස්සේ ඉතින් මේ හාමුදුරුවෝ ළඟට ආවා. දැන් හාමුදුරුවන්ගෙන් බේත් කරා දැන් අවුරුදු 2ක් විතර. කණ්ණාඩිය නැතුව තමයි ඉන්නේ මේ. අපේ හාමුදුරුවන්ට බුදු බවත් වෙනවා. වටද්දර විහාරස්ථානයේ පමණක් ප්‍රතිකාර කිරීමෙන් නොනැවතුන මායිඹුලේ නන්දාරාම හිමියන් නුවරඑළියටද සිය සේවාව රැගෙන ගියේ රෝගීන්ගේ පහසුව වෙනුවෙන්මයි. ඒ අනුව නුවරඑළිය මාගස්තොට සේනානන්දාරාම විහාරස්ථානයේද ප්‍රතිකාර සේවා උන්වහන්සේ ආරම්භ කළේ විශාල පිරිසකගේ ඉල්ලීමකට අනුවයි. වටද්දර විහාරස්ථානයට අලුයම් කාලයේ සිටම විශාල වශයෙන් රෝගීන් පෙළගැසී සිටින ආකාරයටම නුවරඑළිය මාගස්තොට විහාරස්ථානයේදී රෝගී ජනතාව සිය ගණනින් පෙළගැසීමට වැඩි කාලයක් ගත වුණේ නැහැ. සතියක් හැර සතියක් අඟහරුවාදා දිනවල නුවරඑළියේ ප්‍රතිකාර කිරීම සිදු කෙරෙන අතර එදිනට රෝගීන් සිය ගණනක් වටද්දර වෙද හාමුදුරුවන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙනවා. නුවරඑළියෙන් නොනැවතුන වටද්දර වෙද හාමුදුරුවන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා තම ප්‍රදේශයටද වැඩම කරන ලෙසට දකුණේ ජනතාවගෙන් දැඩි ඉල්ලීමක් ඉදිරිපත් වුණා. එහෙත් ඒ සඳහා තමන් වහන්සේට කාලයක් නොමැති බැවින් උන්වහන්සේට මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට සිදු වුණා. එහෙත් මේ පිරිස කළ ඉල්ලීම් වලින් උන්වහන්සේට අඩුවක් නම් තිබුණේ නැහැ. අනතුරුව උන්වහන්සේ තීරණය කළේ නුවරඑළියට වැඩම කරන්නේ නැති මාසයේ අනෙකුත් අඟහරුවාදා දින දෙකේදී දකුණට ගොස් ප්‍රතිකාර ලබා දීමටයි. වටද්දර වෙද හාමුදුරුවෝ තමන් වහන්සේගේ අලුත්ම බෙහෙත් සාප්පුව විවෘත කරන්න තෝරගත්තේ ලුණුගම්බෙහෙර රජමහා විහාරස්ථානය. අගෝස්තු 19 වෙනිදා මේ සුබ කටයුත්තට දවස උදා වුණා. පිරිස පාන්දර ඉඳලම මේ වැඩේට ලෑස්ති වුණා.
ප්‍රදේශයේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද්දේ උත්සව සභාවේ කටයුතු ආරම්භ කෙරුණේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ඇස්වැදකම කියන එක බොහෝම පිරිසිදුව බොහොම පවිත්‍රව බොහෝම වැදගත් ආකාරයට ඉට සිද්ධ කරන වෙදකමක්. ඔය ඇත්තෝ ඒ කරුණු කාරණා බොහොම ගැඹුරින් කල්පනා කළා වැදගත් විදියට මේ වැදගත් කාර්යභාරයට සහයෝගය දෙන්න අදින් ආරම්භ කරන්නට යෙදුන මේ වැදගත් කාරණයට මේ සත් කාර්යභාරය වඩා හොඳින් ඔය ඇත්තෝ වෙනුවෙන් ඉට සිද්ධ කරගෙන යෑම සඳහා තුනුරුවන්ගේ ආශිර්වාදයේ රත්නත්‍රයේ පිහිට මේ දක්ෂිණ ප්‍රදේශයට අධිග්‍රහිත වැඩවදාරන උතුම් කතරගම දිවි රාජෝත්තමයාණන් වහන්සේ ඇතුළු සියලුම අල්පේසාක මහේසාක දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැක්මෙන් බැල්මෙන් ආශිර්වාදයෙන් අහිංසක වූ ඔබ අපගේ ඒ අධිෂ්ඨානයන් පූර්ණ වේවා. ඒ නිසා මේ වටද්දර බෙදහාමුදුරුවෝ ඒ වෛද්‍යවරයෙක්ගේ කාර්ය කරුණාවෙන් කරුණා වෛද්‍යවරයෙක් කරුණාවක් ඇතුව විශේෂයෙන්ම මේ හාමුදුරන් වහන්සේ නම තුල තිබිය යුතු ඒ කරුණා මෛත්‍රිය කියන ගුණධර්ම ඇතුව තමයි මේ දායක පින්නතුන්ට ඒ වෙදකම සිද්ධ කරන්නේ. මේ වෙදකමින් ඔබේ ඇස් සුවපත් වේවා ඔබට පෙනුම ලැබේවා කියන අදහස ඇති කරගෙන මම මේ මෙතන ඉන්න කට්ටියකින් දැනට මට මූණවල් පේනවා 10 දෙනෙක් 12 දෙනෙක් විතර ඉන්නවා වේයන්ගොඩ මගේ විහාරස්ථානයේට බේක් ගන්න එන අය. ඒ වගේම ඇල්ලවැල්ල වාය පැත්තේ අය එන්නේ නුවර එළියට. එතන ඒ අයත් දැන් මෙතන ඉන්නවා කීප දෙනෙක් බේක් ගන්න මේ ස්ථානයට ඇවිල්ලා. එතකොට ඒ අය දන්නවා අපේ විහාරස්ථානයේ පාන්දර 1-2ට තමයි පොලිමට එන්නේ. පාන්දර 1-2 වෙනකොට පොලිම පටන් ගන්නවා. උදේ පාන්දර 5 වෙනකොට විශාල සෙනගක් පිරීලා ඉවරයි. ඉතින් ඒ වගේ ලොකු පිරිසක් ලංකාව පුරාම එන තැනක් ඒ අපේ විහාරස්ථානේ වේයන්ගොඩ. ඉතින් එහෙම කටයුතු කරගෙන යන අතරේ තමයි මම මේ කටයුත්ත මෙහි සිද්ධ කරන්නට කැමැත්ත ප්‍රකාශ කරේ. නමුත් මට හුඟක් අවිවේකයි දවසට උදේ පටන් ගත්තාම හවස වෙනකන් හැමදාම බේත් දෙනවා කියන්නේ හරීම වෙහසක් මහන්සියක් දරන කටයුත්තක්. මොකද ඇස් පිළිබඳව අනික් රෝග වගේ නෙමෙයි ඇහැක් කියන එක. ඒ නිසා මම මේ සියලු වගකීම් බාර අරගෙන තමයි මේ ලෙඩාව බාරගන්නේ. එතකොට දැනට අවුරුදු 38ක් වෙනවා මාගේ වෛද්‍ය සේවාවේ කාල සීමාව. අවුරුදු 38ක් මම වෙදකම කරන්න අරගෙන. ඉතින් ඒ නිසා මට මේ අත්දැකීම තියෙනවා ලෙඩ්ඩු 1,15,000 පැනලා සුවපත් කරලා තියෙනවා. ඒවැ නාම ලේඛන සියල්ල මල් ළඟ තියෙනවා. ඉතින් ඒ වගේ කටයුත්තක් කරනකොට මම බොහොම කැපකිරීමෙන් මේ කටයුතු සිදු කරන්නේ. මම කොහොම හරි මේ ජනතාවගේ මේ පින්නතුන්ගේ ඇස් සුවපත් කරන්නට උපරිම කැප කරනවා. ඔබගේ කැපකිරීම අපි මේ බෝඩ් ගහලා තියෙනවා පරිස්සම් වෙන්න ඕන ආකාරය. ඒවා හොඳට කියවලා ඒ ආකාරයේ පිළිපැද්දොත් මම අනිවාර්යයෙන්ම හැම රෝගියෙක්ම පාරෙන් නැත්තම් දෙකෙන් සෑහෙන ගුණයක් අරන් දෙනවා. මේක ඉතා කෙටි ඒ වගේම චාම් උත්සව සභාවක් වුණා. ලුණුගම්වෙහෙර රජමහා විහාරස්ථානයේ දායක දායිකාවන් කිහිප දෙනෙකු වගේම රෝගීන් විශාල පිරිසක් මේ ආරංචියට ඒ වෙනකොටත් ප්‍රතිකාර සඳහා පැමිණ සිටියා. ප්‍රතිකාර සේවාව ආරම්භ කෙරුණේ මේ කටයුතු වලින් අනතුරුවයි. නමුත් ඒ වෙනකොටත් ප්‍රතිකාර ගන්න පිරිස පෙළ ගැහිලා හිටියා.
ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පමණක් නෙවෙයි. දකුණ සබරගමුව ඌව මේ හැම පළාතකටම අයත් ප්‍රදේශ රැසකින්ම පැමිණි රෝගීන් මේ පිරිසට අයත් වුණා. වටද්දර වෙදහාමුදුරන්ගේ විශ්මිත වෙදකමේ අගය මේකෙන්ම පැහැදිලි වුණා. මීට කලින් වේයන්ගොඩට ඇවිත් උන්වහන්සේගෙන් ප්‍රතිකාරගත්ත පිරිසකුත් මේ අතර හිටියා. මේ අපේ ලුණුගම්වේර මේ කතරගම මේ අවටින්න තිස්සමාරාමේ නායකගේ ලොකු පිනක් ආවුනට මෙතෙන්ට වැඩියයි කියන්නේ. ඒ ගිල්ද විඳින දුක අපි මං ගියපු නිසා දන්නවා. මේ මං වාහනයක් අරන් වේයන්ගොඩට ගිහිල්ලා වේයන්ගොඩ රැයක් ඒ නැවතිලා ඉඳලා ඊට පස්සේ පාන්දර 5ට නැගිටලා ආපහු 5ට ගිහිල්ලා පොලිමේ ඉඳලා ඒ පොලිමට යනකොට 3-4 පොලිමේ ඉඳලා අවසර ඊට පස්සේ දවස් තමයි එළියට බැස්සේ බේත් ටික අරගෙන. ඒ තරම් දුක්ක් විඳින්න ඕනේ හේ ගියා. දැන් මේ ළඟට ඇවිල්ලා පතින් අල්ලලා දීලා මේ තේරම ආන්දරට මම ආත්‍රා කරන කතරගම දෙවියන්තුන්ගේ බීට් ලැබෙන්නේ කියලා මේ ස්ථාන තව දුරටත් අරන් යන්න. ආමුදුරන්ගේ වෙදකම ගානේ වටෙන් ආරංචි වෙන්න ගත්තා මේ හොඳයි මෙහෙම මේ බෙහෙත් ඊට පස්සේ ගතිපු බෙහෙත් ගතිපු දෙන්න තුන් දෙනෙකුත් මෙහෙදි සෙට් වුණා. ඇවිල්ලා ඊට පස්සේ ඒ කට්ටිය කිව්වා එහෙ ගිහිල්ලා බෙහෙත් ගතිපු කට්ටිය. වටාද්දර වෙදහාමුදුරෝ මේ මෙහෙම වෙදකම් කරන අය හාමුදුරෝ මේ මෙහාට ගෙන්න ගන්න ඕන කියලා මේ කිව්වා මගේ යාළුවෙක් මේ තැනක් හොයාගන්න ඕන ආදුරන්ට බෙහෙත් සාප්පුව දාන්න හොඳ තැනක් ඕන මේ ඊට පස්සේ ඊට පස්සේ කිව්වා මෙහි පන්සල හරි ගස්සලා අපි මේ හොයලා මේක දෙමු. ඒ කියන්නේ මායිඹුලේ නන්දාරාම හාමුදුරුවෝ ප්‍රතිකාර සඳහා ලුණුගම්වෙහෙරට වැඩම කරවීම බොහෝ පිරිසකට සහනයක් වෙලා තියෙනවා කියලා පළවෙනි දවසේදීම තහවුරු වුණා. ඒ ඇස් වලට වෙදකමක් ගන්න තැනක් නැහැ. ඒ වගේ මේ තත්ත්වයක් තිබිච්ච තැනකට මේ වගේ හාමුදුරු කෙනෙක් ඇවිල්ලා ඉදිරිපත් වෙලා මෙහෙම මේ ලෙඩ්ඩු සුවපත් කරන්න ආපු එක හරිම තන්තෝසයි. 1982 මාතර තිබුණ වෙද පන්සලේ කියලා වෙද හාමුදුරු කෙනෙක්. එදායින් පස්සේ අතර මම මේ බෝඩ් එක දානකොට ලුණුගම්වෙහෙරේ හරි සතුටක් ඇති වුණා. මේ වෙද හාමුදුරු කෙනෙක් අපිට අවුරුදු 40කට විතර පස්සේ දකින්න ලැබීම ගැන. අනිත් එක ලුණුගම්වෙහෙරේ කියලා කියන්නේ ගාමසේවක වසම් 36ක් තියෙනවා. ගාමසේවක වසම් 36 දුප්පත් අසරණ මිනිස්සු තමයි වැඩිපුරම ඉන්නේ. ඒ හින්දා මේ වගේ අපේ ගම්පහෙන් ඇවිල්ලා මේ වෙද හාමුදුරුවෝ මේ වගේ වෙදකමක් කරනවා කියන්නේ මේ අහිංසක අසරණ මිනිස්සුන්ට ඇත්තටම ලොකු සතුටක්. ඒ මිනිස්සුන්ට ඇවිදින්න බෑ, සල්ලි නෑ බස් එකේ යන්න. මෙහෙ යන්න ගියොත් බස් එකේ යන්න ගියොත් එහෙම සාමාන්‍යයෙන් මේ රුපියල් 5000ක් විතර ඕන යන්නේ නැහැ ඔක්කොටම. පැය ගාණක් යන දින මිනිස්සුන්ට එහෙම තියෙන පළාතකට මේකෙන් අල්ලපු ගම තමයි තිස්ස මහරාම. ඊළඟ පැත්ත තමයි ඌව. ඒ කියන්නේ තනමල්ලිල පැත්ත. ලොකු පැත්තක් ආවරණය වෙනවා අපේ ආමතුරු මේ ආප් එකෙන්. ආමතුරුන්ට සම්මා සම්බුත් සරණ කියලා මම ප්‍රාර්ථනා කරනවා. කොහොමෙන් හරි වටද්දර වෙදහාමුදුරන්ට පළවෙනි දවසේම සවස 6 විතර වෙනකම් ප්‍රතිකාර කරන්න සිද්ධ වුණා. නමුත් උන්වහන්සේ සතුටින් ඒ වැඩේ කළා. කරන උදේක දැන් මමත් සෑහෙන කුෂ්ඨ රසායනික වර්ගයේ මේ භාවිතා කරනවා සමහර කට ඒව භාවිතා කරද්දී ඌලඟට එහෙම ඇවිල්ලා අපේ ඇස් වලට පවා යන වෙලාවල් තියෙනවා. බටහිර කෙනෙකුගේ ඇස් පාදනවා කියන්නේ මහා විනක් කියන එක ඒ රෝගීන් එක්ක කතා කරනකොට පැහැදිලි වුණා. ඇත්ත වශයෙන්ම මේ වගේ නමක් අපට ඇවිල්ලා මේ ප්‍රදේශයට ඇවිල්ලා මේ වගේ සේවාවක් කරලා මේ අයගේ ඇස් සනීප කර දෙන එක ගැන බොහෝම පින්වත් බොහෝම පිනක් සිද්ධ වෙනවා. ඇත්ත වශයෙන්ම ලොකු වාසනාවක් වෙන මේ අයට මේ ප්‍රදේශයේ අයට. සතියක් හැර සතියක් අඟහරුවාදා දවස්වලට වෙදහාමුදුරුවෝ ලුණුගම්වෙහෙරට වැඩම කරලා මේ විදිහට ප්‍රතිකාර කරන එක මොන තරම් වටිනවද කියලත් එදා තහවුරු වුණා.
ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ විශාල පිරිසකගේ ඉල්ලීමක් තිබුණා. කතරගම ලුණුගම්වෙහෙර ප්‍රදේශවල ගොවි ජනතාව ගොඩක් ඉන්නේ. ඒ අයට බෙහෙත් ගන්න ඒ වගේ දුරක් ගෙවාගෙන එන්න වියදම් දරාගෙන එන්න අපහසුයි. ඒ නිසා පුළුවන් නම් ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ අපට මේ ප්‍රතිකර්ම මධ්‍යස්ථානයක් ලබා දෙන්න කියලා. ඉතින් මම ඒක සැලකිල්ලට අරගෙන දැන් අවුරුද්දකින් ඉඳන් ඒ අය මට ඉල්ලීම් කරනවා. මම මේ ගමන නුවරඑළිය එක සතියක් කරලා ඊළඟ සතිය අඟහරුවාදා ලුණුගම්වෙහෙර බෙහෙසාපුව ආරම්භ කළා. ඉතින් ඒකට මට තිස්ස රජමහා විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ ඒ වගේම සෙල්ල කතරගම නායක හාමුදුරුවෝ ඇතුළු නායක හාමුදුරන් වහන්සේලා වැඩමවලා මගේ මේ ප්‍රතිකර්ම මධ්‍යස්ථානය ආරම්භ කරන්නට උපදෙස් දීලා ඒවා අවවාද අනුශාසනා ලබා දීලා අද ඉස්ලාම් ලුණුගම්වෙහෙර මධ්‍යස්ථානයේ බෙහෙත් ආරම්භය පටන් ගත්තා. ඉතින් විශාල සෙනගක් ඇවිල්ලා මට පින් දීලා ඒ බෙහෙත් කටයුතු සිදු කළා. ඉතින් ඒ දකුණු ප්‍රදේශයේ ඊටාම දුෂ්කර ප්‍රදේශයක ජනතාවක් ජීවත් වෙන ජනතාවට මම මේ සේවය සිද්ධ කරනවා. ඉතින් හුඟක් වෙහෙසයි මහන්සි. ඉතා දීර්ඝ ගමනක් උදේ පාන්දර ඇවිල්ලා හැන්දෑව 6:00 තෙර වෙනකම් බේක් කරලා නැවත ගිහිල්ලා හෙට ඉඳලා ආයෙත් පහුවදා ඉඳන් වේයන්ගොඩ බෙහෙත් කරන්න ඕනේ. ඉතින් ඒ වගේ හුඟක් අවිවේකී තත්වයක හිටියත් මම මේ සියලු රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙනවා. ඒක මම ලබන භාග්‍යයක් කොට සලකනවා. වටද්දර වෙද හාමුදුරුවන්ට චිරංජයතු.